හායි මං කලින් වීඩියෝ එක දැම්මා කොහොමද මයික්‍රෝග්‍රීන්ස් හදන්නේ කියලා. අද ඉතින් ඔන්න මම හදන්න යන්නේ. ගොඩක් අය මුං ඇට වලින් මයික්‍රෝග්‍රීන්ස් හදන්න දන්න නිසා මං හිතුවා කැරට් ඒ වගේම අබෑට අරගෙන මේක හදන්න. මේකට ඔයාලා ගෙදර උයන්න ගෙනල්ලා තියෙන අබෑට යූස් කරන්න පුළුවන්. ගොඩක් අය දැකලා නැතුව ඇති මේ තියෙන්නේ කැරට් ඇට. ඉතින් ගොඩක් රටවල් වල අය මයික්‍රෝග්‍රීන්ස් එයාලගේ කැමට ගත්තට ලංකාවේ අඩුවෙන් තමයි යූස් කරන්නේ. හැබැයි මම මේ දවස්වල දැක්කා පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මයික්‍රෝග්‍රීන්ස් හදන්න. ඇත්තටම මේක හොඳයි. මගේ වැඩේට මේ වගේ ගැඹුරු නැති පොඩි ට්‍රේස් දෙකක් තමයි මම ගත්තේ. ඊට පස්සේ මේකට ඕන මේ වගේ කිචන් ටවල් එහෙම නැත්නම් පේපර් සර්වියට් 10ක් 15ක් එකට තියලා ගන්න. ඒ වගේම පුළුන් ගන්න පුළුවන්. ඔය වගේ දේවල් ඔයාලට මේකට ගන්න පුළුවන්. ඇත්තටම ඇයි මං කලින් වීඩියෝ එකේ මේ මයික්‍රෝග්‍රීන්ස් වලට පෝෂක ගුහාවක් කියලා කිව්වේ. ඔයාලා දන්නවද? සීඩ් එකක් පැලවෙද්දි ඒ සීඩ් එකේ ගබඩා කරලා තියෙන පෝෂක සේරම අලුතෙන් පැලවෙන පොඩි පැලයට දෙනවා. ඒ වගේම තමයි මේ මයික්‍රෝග්‍රීන් හාවෙස්ට් කරන සති දෙකක කාලයේ තමයි මේ පොඩි පැලේ උපරිම පෝෂක ප්‍රමාණයක් තියෙන්නේ. ලයිසින්, අයිසොලෙව්සින් වගේ ඇමයිනෝ ඇසිඩ්, කැරොටින්, ෆ්ලේවොනොයිඩ් වගේ ඇන්ටිඔක්සිඩන්ට්, ඒ වගේම තමයි විටමින්ස් A, C, E, K වගේ ඒවා වතුර අඩු ප්‍රමාණයකුත් ෆයිබර් වැඩි ප්‍රමාණයකුත් මේ මයික්‍රෝග්‍රීන්ස් වල තියෙනවා. දැන් ඔයාලා මේ දැක්කා වගේ මම කරපු විදිහට කිචන් ටවල් එක පිළිවෙලට නමලා ට්‍රේ එකේ අඩියෙන් තියන්න. ඊට පස්සේ මේ කිචන් ටවල් එක තෙත් වෙන ප්‍රමාණයට විතරක් වතුර දාන්න. ගොඩක් දාන්න එපා. දැන් මම ගත්ත කැරට් ඇට ටිකයි අබෑට ටිකයි ට්‍රේ එක උඩට දානවා. try එකක් දෙන්න මේ සීඩ්ස් ටික එක උඩ එක වැටෙන්නේ නැති වෙන්න මේ ට්‍රේ එකට දාගන්න. ඊට පස්සේ මම මේ ට්‍රේ ටික ක්ලින් රැප් එකක් අරගෙන කවර් කරා. ඔයාලට මේක පත්තර කොලියකින් එහෙම නැත්නම් මේ වගේ තව ට්‍රේ එකක් අනිත් පැත්තට නවලා මේක කවර් කරන්න. මොකද සීඩ් එක හොඳට ඉක්මනින් පැලවෙන්න නම් අඳුර තියෙන්න ඕනේ. ඒකනේ සීඩ් අපි පස්වල හිටවලා පස්වලින් වහන්නේ. ක්ලින් රැප් එකකින් වහනවා නම් ඇල්පිනිත්තක් අරන් මේ විදිහට මතක් කරලා සිදුරු ටිකක් හදන්න. අන්තිමට මේ ටික අඳුරු තියෙන පොඩි කබඩ් එකක් ඇතුලෙන් මන් තිබ්බා. මතක් කරලා දවස් දෙකක් යද්දි මේක පැලවුනහම එළියට ගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේ ඇට ටික කොහොමද පැලවෙන්නේ කියලා. බයි.